කොහොමද ඉතින් පුංචි යාළුවනි? ඔයාලා රැට අහසේ හඳමාම දැකලා තියෙනව නේද? ඔන්න ඉතින් අදින් පස්සේ ඒ හඳමාමා කවුද කියලා ඔයාලට හරියටම දැනගන්න පුළුවන් වේවි. හඳමාමා ගැන කතාව. අපි ජීවත් වෙන මේ අපේ ලෝකෙට තව විදිහකින් කිව්වොත් අපේ පෘථිවියට තියෙන්නේ එකම එක හඳක් විතරයි. ඉතින් අපිට රෑ අහසේ පේන විශාලම වස්තුව තමයි ඒ හඳ. අපි යාට ආදරයට හඳමාමා කියලා කියනවා. රෑට අහසේ පේන ඒ හඳ අපිට ළඟයිමගේ පෙනුනත් ඇත්තටම හඳ අපිට හුඟක් දුර ඈට අහසේ තමයි තියෙන්නේ. ඒ දුර හරියටම කිව්වොත් කිලෝමීටර 3,84,400ක්. ඒක හිතා ගන්නවත් බැරි දුරක් නේද? හඳ කියන්නේ හුඟක් අඳුරු ග්‍රහ වස්තුවක්. හඳ අඳුරුයි නම් රෑට අහසේ හඳ තියෙනකොට අපිට ලස්සන කහපාට එළියක් පේන්නේ කොහොමද? ඇත්තටම ඉරෙන් ආලෝකය පරාවර්තනය කරලා තමයි හඳ අපිට ආලෝකය දෙන්නේ. ඒක ලස්සන කතාවක්. දවසකේ කතාව ඔයාලගේ ඉස්කෝලේ විද්‍යාව ටීචර් ඔයාලට කියලා දේවි. හඳේ එකම එක වතුර බිඳුවක්වත් නැහැ කිව්වොත් ඒක ඔයා විශ්වාස කරනවද? ඇකමැති වුණත් ඉතින් ඒ ඇත්තනම් විශ්වාස කරන්නම වෙනවා. හඳේ ජලය නැහැ. අපි දැන් හුස්ම ගන්නවා වගේ හඳට ගියාම හුස්ම ගන්නත් බෑ. ඒ නිසා හඳට යනවා නම් මෙන්න මේ වගේ ඔක්සිජන් ඇඳුමක් ඇඳන් තමයි යන්න වෙන්නේ. හඳේ වායුගෝලයක් නැති නිසා තමයි එහෙම වෙන්නේ. ඉකින් හඳේ වායුගෝලයක් නැති නිසා හඳේදී අපි කතා කරන දේවල් අනිත් කෙනාට ඇහෙන්නෙත් නැහැ. ඒ කතාව නම් චුට්ටක් තේරුම් ගන්න අමාරු වගේ නේද? හරි. අපි ඒව ගැන ලොකු වුණාම තව ඉගෙන ගමු. අපි දැන් උඩ පනිනවට වඩා ගොඩාක් ලොකු උසක් හඳේදී අපිට පනින්න පුළුවන්. අපි හඳට ගියාම අපි ඇඟේ දැන් තියෙන බර හුඟක් අඩු වෙලා සැහැල්ලු ගතියක් අපිට දැනෙනවා කියලා තමයි විද්‍යාන්තයෝ කියන්නේ. ඒක නිසායි අපිට එහෙම පුළුවන් වෙන්නේ. හඳ කියන්නේ ඔයාලා සෙල්ලම් කරන්න ගන්න බෝලයක් වඩේ ගෝලාකාර ග්‍රහලෝකයක්. හඳ වටේ එක රවුමක් යන්න කිලෝමීටර් 3464ක් යන්න වෙනවා. හැබැයි ඉතින් හඳට වඩා අපි ඉන්න මේ පෘථුවිය 4 ගුණයකින් ලොකුයි. ඒ වගේම හඳ ගොඩක් ලස්සනට අපිට පෙනුනත් හඳේ මතු පිට ගල් කැබලි දූවිලි පිරීලා තියෙනවා. හඳ මතු පිට හුලං හමන්නේ නැති නිසා දූවිලි මෙහෙම ගලාගෙන යන්නේ නම් නැහැ. මෙහෙම අපි පෙන්වන්නේ කොච්චර දූවිලි තියෙනවද කියලා ඔයාලට දැනගන්නයි. මෙන්න මේ වගේ ලොකු උල්කාපාත හඳ මතු පිටට මීට අවුරුදු 10 ගානකට කලින් වැටිලා තියෙනවා. ඒ නිසා හඳේ ගොඩක් ගැඹුරු ආවාට තියෙනවා. ඒවට ක්‍රේටර් කියලා කියනවා. ඒ වගේම හඳෙත් භූමිකම්පා තියෙනවා. ඒවට මූන් ක්වේක් කියලා කියනවා. හඳේ ඉර එළියේ වැටෙන හැම තැනක්ම ගොඩාක් රස්නේ. ඒ හැම තැනක්ම සෙල්සියස් අංශක 127ක් විතර රත් වෙනවා. ඒක ගොඩාක් ලොකු උණුසුමක්. ඒ වගේම ඉර එළිය නොවැටෙන හැම තැනක්ම ගොඩාක් සීතලයි. එතකොට සෙල්සියස් අංශක ඍණ 173ක් විතර සීතල වෙනවා. මෙතන මේ හිම හැදිලා වගේ පෙනුනට හඳේ හිම හැදින්නේ නැහැ. මෙහෙම පෙන්වන්නේ ගොඩාක් සීතල බව ඔයලන්ට දැනගන්නයි. ඉතින් ඔයාලා දන්නවද? 1969 වසරේදී විද්‍යාඥ අංකල් නීල් ආම්ස්ට්‍රොං තමයි මිනිස් ඉතිහාසයේ පළවෙනි වතාවට හඳ මත පය තැබුවේ. ඒක ගැන ගොඩක් ලස්සන කතා තියෙනවා. ඒවා හොයලා ඉගෙන ගන්න. ඉතින් ඒ වෙලාවේ ඇමරිකානු කොඩි 6ක්ම හඳ මතු පිට සවි කළා කියලාත් කියනවා. ඒක අපේ ලෝකෙ මිනිස්සු ලබාගත්තු ලොකුම ලොකු ජයග්‍රහණයක්. දවස් 27කුයි පැය 7ක් යද්දී හඳ අපි ඉන්න මේ ලෝකෙ වටේ එක වටයක් සම්පූර්ණ කරනවා. හරියට තේරුනේ නෑ නේද? හරි. ඒ කතාව ඔයාලගේ විද්‍යාව ටීචර් දවසක කියලා දෙවි. හඳේ හාවෙක් ඉන්නවා මුහුණක් තියෙනවා කියලාත් කතාවක් ඔයාලා අහලා නේද? හොඳට හඳ පායලා තියෙන රෑක ඔයාටත් එහෙම පේනවද කියලා බලන්න. හැම අවුරුද්දකම හඳ සෙන්ටිමීටර 3.8ක් අපේ මෑතට යනවා. ඒක නම් චුට්ටක් දුක හිතෙන කතාවක්. කොහොම වුණත් සමහර විද්‍යාඥයන් කියන විදිහට නම් අපිට තව ටික කාලයක් යද්දී හඳ මතු පිට පදිංචි වෙන්නත් පුරුවන් වේවි. එහෙනම් ඉතින් හඳ මාමා ගැන අපි අද ගොඩක් දේවල් ඉගෙන ගත්තා නේද? අපි ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් පුංචි යාළුවනේ.